අයිබෝන් මගේ සහෝදරු හැමෝටම ඔගොල්ලොන් අදත් සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. මගේ නම දෙනිත් සඳරුවන්. අද මම ඔගොල්ලොන්ව කැඳවගෙන යන්නේ මීට සියවස් ගණනාවකට පෙර ලේසා කඳුළු මැදි ලියුණු සම මිනිසෙකුගේ ජීවිත කතාව ඇතුළතයි. ජීවිතය කියන්නේ සටනක්. ඒ සටනේදී අපි හැමෝම මොනියම් මොහොතක තනි වෙනවා. අනේ තනි වුණු මොහොතේ තමන්ගේ ආත්මය ශක්තිමත් කරගන්නේ කොහොමද? ලෝකය ප්‍රතික්ෂේප කරද්දී මුළු ලෝකයම යට එරේ වෙද්දී තනිව නැගී සිටින්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට උත්තර සෙව්ව ලෝකයේ දුටු ලෝපාලු විශිෂ්ටම සමුරායිවරයා එම නැත්නම් රෝනින්වරයා තමයි මියමතෝ මුෂාෂි. ਉਹ තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර රේගන්දෝ කියන පාළු ගුහාව ඇතුලේ තනිවම හිවිමි මුළු ජීවිත කාලයම තමන් ලබාගත් අත්දැකීම් එකතු කරලා එකම එක ලියවිල්ලක් හැදුවා. ඒකට කියන්නේ දෝඩෝ කියලා. ඒ කියන්නේ තනිව ගමන් කිරීමේ මාවත. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මුසාෂිගේ මේ අසිරිමත් නීති විශේෂ සහෝගේ ජීවිතයේ සැඟුණු ගැඹුරු කතාවයි. වීඩියෝ එක දිගුණත් කමක් නැහැ, එක තප්පරයක්වත් මග හැරගන්න නැතුව අවසාන වෙනකම්ම බලන්න. මොකද මේ නීති විශේෂකෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. මුසාෂි කියන්නේ උපතින්ම හැමෝම ආදරය කරපු චරිතයක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් මෙයාට තිබුණු රළු පෙනුම, කලාකාරී බව සහ අසමසම ශක්තිය නිසාම ගමේ මිනිස්සු එයාදී බැලුවේ බයකින් සහ පිළිකුලකින්. එයා ඇසි වුණ ආකාරය නිසා ගම්මැසියන් එයාව හැඳින්වුවේ යක්ෂයෙක් විදියට. ගමේ මිනිස්සු විතර නෙවෙයි, එයාගේම තාත්තා පවා එයාව ප්‍රතික්ෂේප කරනවා. මුළු සමාජයම Tamante යක්ෂයා කියලා කියද්දී මුසාෂි තීරණය කරයි සමාජය අතහැරලා දාන්න. එයා තමන්ගේ උපංගම අතහැරලා කිසිම අවුහරණක් නැති රොනින්වරයෙක්, ඒ කියන්නේ ස්වාමීන් ඉති රදලියන්ගෙන් තොර නිදාස් කඩුහරම කරුවෙක් විදියට තනිව තමන්ගේම පාරක් හදාගෙන ඉස්සරහට ගියා. එයා ජපානයේ පුරාම ඇවිදගෙන ගියා. 2060කට වඩා වැඩි ප්‍රමාණයකට එයා සහභාගී වුණා. ඒ එකම එක සටනකින්වත් එයා පරාජය වුණේ නැහැ. ලේ මරණය ජයග්‍රහණය කියන හැමදේම මැදින් ගිය මුසාෂි තමන්ගේ ජීවිතයේ සැදෑ සමයේදී එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි සැබෑ ශක්තිය තියෙන්නේ බාහිර ලෝකයේ හෝ සතුරන් පරාජය කිරීම ඇතුලේ නෙවෙයි, තමන්ගේම මනස සහ ආත්මය පරාජය කිරීම. එම නැත්නම් සොයම් පාලනය ඇතුලේ විතරයි කියන එක. ਉਹ සොයාගත්තේ මහා ප්‍රඥාව තමයි මේ නීති 21. අපි දැන් එකින් එක ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරමු. පළවෙනි නීතිය, ජීවිතය පවතින ආකාරයෙන් මෙය පිළිගන්න. ලෝකේ ගලාගෙන යන්නේ ගඟක් වගේ. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරන්න උත්සාහ කළා. මුසාෂි කියන්නේ යථාර්ථයට පිටපාන්න එපා කියලායි. සිද්ධ වෙච්ච දේවල් සහ සිදු වෙමින් පවතින දේවල් ඒ විදියටම පිළිගන්න. එතනින් තමයි සැබෑ මානසික නිදහස සහ ශක්තිය උපදින්නේ. දෙවන නීතිය, తాවකාලික සැප සම්පත් පසුපස පමණක් හඹා නොයන්න. අද සමාජයේ බොහෝ දෙනෙක් ක්ෂණික වින්දනයන් එමනත සතුරුදායක දේවල් පස්සෙම දුවනවා. නමුත් මුසාෂි අපිට කියන්නේ తాවකාලික සැපය කියන්නේ මනස මුලා කරන දෙයක් කියලායි. සැබෑ සතුට තියෙන්නේ තමන්ව ශක්තිමත් කරගන්නා ක්‍රියාවලිය ඇතුළේ මිසක් ඉන්ද්‍රියන් පිනවීම ඇතුළේ නෙවෙයි. තුන්වන නීතිය, කිසිම විටක අර්ධ හැඟීම් මත තීරණ නොගන්න. බාගෙට හිතලා සැකයෙන් යුතුව ගන්න තීරණ හැමදාම අසාර්ථකයි. ඔය යම් දෙයක් කරනවා නම් ඒ වෙලින් 100% කැප වෙන්න. මනස එකක කරගෙන පැහැදිලි දැකීමකින් යුතුව තීරණ ගන්න පුරුදු වෙන්න. හතරවන නීතිය, තමන් ගැන සැහැල්ලුවෙන්ද ලෝකය ගැන ගැඹුරින්ද සිතන්න. අහංකාරකම සහ ආත්මාර්ථකාමීත්වය අපේ සැත්තටම අන්ධ කරනවා. මම පොරක් කියලා හිතන එක පොඩ්ඩක් නතර කරලා තමන්ව සෑල්ලු කරගන්න. ඒ වෙනුවට මේ විශ්වයේ මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. නියතමානී මිනිසාට මුළු ලෝකයම දකින්න පුළුවන්. පස්වෙනි නීතිය, ජීවිත කාලය පුරාම දැඩි ආශාවන්ගෙන් මිදී සිටින්න. ආශාව කියන්නේ මනුස්සයව බැඳලා තියෙන දන්වැලක්. අපි යම් දෙයක් කෙරෙහි අධිකව තණ්හාවක් ආශාවක් ඇති වුණු ගමන්ම අපේ නිදහස නැත්තරම නැති වෙලා යනවා. ඒ නිසා බාහිර දේවල් වලට ඇලෙන්නේ නැතුව තමන්ගේ අරමුණ වෙනුවෙන් විතරක් වැඩ කරන්න පුරුදු වෙන්න. හයවෙනි නීතිය, ඔයා කරපු දේවල් ගැන පසුතැවෙන්න එපා. අතීතේ ඉවරයි. සිදුණු වැරදි දේවල් ගැන හිතා පසුතැවෙන එකෙන් වෙන්නේ වර්තමානයේත් ඔයාට ශක්තිය නැති වෙන එක විතරයි. වැරදීමකින් වුණත් තුන දෙයින් පාඩමක් ඉගෙනගෙන මූණ කෙලින් තියාගෙන ඉස්සරහට යන්න. හත්වන නීතිය, කිසි විටක ඊර්ෂ්‍යා නොකරන්න. ඊර්ෂ්‍යාව කියන්නේ තමන්ගේම ආත්මය කාදවන පිළිකාවක්. අනිත් අයගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරන්නේ තමන් ගැනම විශ්වාසයක් නැති බයගුල්ලන්. ඒ වෙනුවට ඒගොල්ලන්ගෙන් ආදර්ශයක් අරගෙන තමන්ගේ ගමන ශක්තිමත් කරගන්න. අටවෙනි නීතිය, වෙන්වීන් හමුවේ කිසි විටකත් හඬා වැළපෙන්න එපා. ජීවිතය අපිට හමු වෙන මිනිස්සු වස්තුව හැමදාම අපි සන්තකේ පවතින්නේ නැහැ. වෙන්වීම කියන්නේ ලෝකයේ ස්වභාවයක්. සමු ගැනීම දෙස ඒක නිසා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. හැම වෙන්වීමක්ම අලුත් ආරම්භයකට මඟ පාදනවා. 9වෙනි නීතිය,
වෛරය, ක්‍රෝධය සහ චෝදනා කිරීම වලින් ඈත් වෙන්න. අනිත් අයට දොස් කීමෝ තමන්ට දොස් කියා ගැනීම නතර කරන්න. වෛරය මගේ මනසේ පැහැදිලි චින්තනය විනාශ කරලා දානවා. ප්‍රශ්න හමුවේ මැසිවිලි නගන්න නැතුව ඒවාට මූණ දෙන්න තරම් ශක්තිමත් වෙන්න. 10 වෙනි නීතිය. රාගය හෝ ආදරය නැමැති හැඟීම් වලට පමණක් මුලා වී තීරණ නොගන්න. ආදරය සහ රාගය කියන හැඟීම් ඉතාමත් ප්‍රබලයි. ඒවට පුළුවන් මිනිස්සෙගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාන්න. හැඟීම් වලට වහල් නොවි තර්කානුකූලව සහ බුද්ධිමත්ව ජීවිතේ තීරණ ගන්න කෙනා කවදාවත් වැටෙන්නේ නැහැ. 11 වෙනි නීතිය. කිසිම දෙයකට දැඩි මනාපයක් හෝ පක්ෂපාතීත්වයක් තබා නොගන්න. මට මේක විතරයි ඕනේ, මම කැමති මේ විදිහට විතරයි කියලා කොටු වෙන්න එපා. ඕනෑම තත්වයකට ඇඩ ගැහෙන්න පුළුවන් න්‍යාම්‍යශීලී මනසක් ඇති කරගන්න. මනාපයෙන් තොර මිනිසා අතිශය නිදහස්. 12 වෙනි නීතිය. ඔය ජීවත් වෙන ස්ථානය පිළිබඳව උදම් මනන්න හෝ දුක් වෙන්න එපා. වයිනේ මාලිගාවකද ඒවත් නැත්නම් දුප්පත් පැල්පතකද කියන එක වැදගත් නෑ. සැබෑ වීඩියගේ මනස පරිසරය අනුව වෙනස් වෙන දෙයක් නෙවෙයි. වගේ සැබෑ නිවස තියෙන වගේ ආත්මය ඇතුලේ. 13 වන නීතිය. ප්‍රණීත ආහාර සොයමින් අධික ලෙස රසයට වහල් නොවන්න. ආහාර කියන්නේ ශරීරය පවත්වාගෙන යන්න තියෙන එක ඉන්ධනයක් විතරයි. රසයේ පස්සේ දුවමින් කාලය සහ ශක්තිය නාස්ති කරන්න එපා. ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාගෙන නිරෝගීව ඉන්න ඉගෙන ගන්න. 14 වෙනි නීතිය. අනවශ්‍ය බඩු බාහිර ආදිය ළඟ තබා නොගන්න. භෞතික වස්තුන් වැඩි වෙන්න ඒවා රැකගන්න තියෙන මානසික වේසත් වැඩි වෙනවා. ඔය ඇත්තටම අවශ්‍ය දේ විතර ළඟ තබාගෙන ජීවිතේ සරල කරගන්න. සරල වටපිටාව සරල මනසක් නිර්මාණය කරනවා. 15 වෙනි නීතිය. සාම්ප්‍රදායික විශ්වාසයන් අන්ධ ලෙස පිළිනොගන්න. සමාජය හැමදාම සම්ප්‍රදායන්ගෙන් වැසිලා තියෙන්නේ. හැමෝම කරන පළියට හෝ පරණ සිරිතක්කු පළියට යමක් කරන්න එපා. ඔයාගේම බුද්ධියෙන් අත්දැකීමෙන් සහ හෘද සාක්ෂියෙන් නිවැරදි දේ තෝරා බේරාගෙන ක්‍රියා කරන්න. 16 වෙනි නීතිය. අනවශ්‍ය ලෙස ආයුධ එකතු කිරීම හෝ අනවශ්‍ය දේ පුහුණු වීම නොකරන්න. ඔයාට වැඩ කර නැති ප්‍රයෝජන නැති දේවල් එකතු කරන්න එපා. මුසාෂිරානු කඩුවක් කියන උපකරණයක් විතරයි. වැදගත් වෙන්නේ උපකරණ ගොඩක් තිබීම නෙවෙයි, තියෙන එක උපකරණයකින් හරි උපරිම දක්ෂතාවය පෙන්වීමයි. අවධානය එක තැනකට යොමු කරන්න. එතකොට තමයි ඔයාට ඇත්තටම දියුණු වෙන්න පුළුවන්. 17 වෙනි නීතිය. මරණයට බිය නොවන්න. මරණය කියන උපන් හැම සතිටම පොදු ධර්මතාවයක්. ඒකට බය වෙලා වැඩක් නැහැ. මරණය ගැන තියෙන බය නැති කරගත්ත දවසට තමයි මිනිස්සයාට සැබෑ නිදාසකින් යුතුව නිර්භීතව ජීවත් වෙන්න හම්බ වෙන්නේ. 18 වෙනි නීතිය. මාළුවිය වෙනුවෙන් වත්කම් හෝ දේපල රැස් කිරීමට පමණක් වේස නොවන්න. අනාගතය කියන්නේ අවිනිශ්චිත දෙයක්. ධනය සහ බලය රැස් කිරීමට මුළු ජීවිතයම කැප කළා වර්තමානය මගේ හැරගන්න එපා. එකතු කරන්න ඕන සැබෑ වත්කම තමයි ප්‍රඥාව සහ අත්දැකීම. 19 වෙනි නීතිය. දෙවියන් සහ බුදුන් වැඳ පුදා ගන්න. නමුත් ඔවුන් මත යැපෙන්න එපා. ආගමට දහමට දේවත්වයට ගරු කරන්න. නමුත් දෛවය වෙනස් කරන්න කියලා උන්ගේ යාඥා කරමින් ඉල්ලන්න එපා. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔයාගේම ක්‍රියාවෙන් සහ උත්සාහයෙන්ම විතරයි. ඔයා වෙනුවෙන් සටන් කරන්න ඕනේ ඔයාමයි. 20 වෙනි නීතිය. ඔයාගේ ශරීරය විනාශ වුවද ඔයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න. මේ ශරීරය తాවකාලිකයි. දවසක පස්සලා යනවා. ඒත් ඔයා ජීවත් වුණු ප්‍රතිපත්ති ගරුක ආකාරය ඔයාගේ ගෞරවය සහ වංකභාවය සදාකාලිකව ඉතිරි වෙනවා. ශරීරයට වඩා තමන්ගේ ආත්ම ගෞරවය සහ ප්‍රතිපත්ති උසස් කොට සලකන්න. 21 වෙනි නීතිය. කිසිම විටක ඔයාගේ මාවතෙන් ධර්මයෙන් බැහැර නොවන්න. ඔයා තෝරගත නිවැරදි ප්‍රතිපත්ති ගරුක මාවත මොන බාධකයාවත් අතාරින්න එපා. ලෝකයේ මොනා කිව්වත් තමන්ගේ ඉලක්කය සහ දැක්ම කෙරෙහි ස්ථාවර වෙන්න. අනුකූලතාවය සහ කැපවීම තමයි ශ්‍රේෂ්ඨත්වයේ රහස. ඉතින් මගේ සහෝදරයනේ මියමොතෝ මුසාෂි කියන්නේ මීට අවුරුදු 100 ගණනකට කලින් ජීවත් වුණු කෙනෙක් වුණත් ඕලියප මේ දෝඩෝහි නීති 21 අදටත් එනටත් අපේ ජීවිතවල එකසේ ගැලපෙනවා. මුළු ගමම්ම තමන්ට යක්ෂයා කියද්දී හැමදේම දරාගෙන තනියම තමන්ගේම අධිරාජයෙක් වුණු මුසාෂිගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම මොකද්ද? ලෝකේ අපිට හංගඩු ගහන්න පුළුවන්, අපිට අපහාස කරන්න පුළුවන්, අපිව තනි කරන්න පුළුවන්. ඒත් අපේ ප්‍රතිපත්ති සහ සොයම් පාලනය ආරක්ෂා කරගන්නවා නම් අපිට පුළුවන් මේ සමාජය ඇතුලේ අසම සම චරිතයක් වෙන්න. ඔයාගේ ජීවිතේවත් තනි වුණු මොහොතක මේ නීති 21 මතක් කරගන්න. මේ නීති 21කින් ඔයාගේ ජීවිතේට වඩාත්ම වැදගත් කියලා හිතුණු නීතිය මොකක්ද කියලා පාලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ඩීඩොට් සඳරුවන් channel එක subscribe කරලා like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් මේ වගේ ගැඹුරු සාරතවත් වීඩියෝ එකකින් මම නැවත ඔයගොල්ලන් හමු වෙනකන් අදට මම ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. එහෙනම් සුබ දවසක්.